ඕගොල්ලන්ගේ තොලොත් අඳුරු වෙලා ආපෑ ගැන්වෙලාද? ඇයි මේ විදියට තොල් අඳුරු වෙලා ඉක්මනින් වීලීමට ලක්වන්නේ? මේ විදියට තොල් කළු වෙලා වේලෙන්න විවිධ හේතුන් තියෙන්න පුළුවන්. ඔබ නිතර හිරු කිරණට නිරාවරණය වෙන කෙනෙක් නම් ඔබගේ තොල් ආශ්‍රිත මෙලනින් නිෂ්පාදනය වැඩි වීම නිසා ඔබගේ තොල් ඉතා ඉක්මනින් අඳුරු පැහැවෙලා වීලීමටත් ලක්වීම සිදු වෙනවා. ඒ වගේම ඔබ නිතර දුම්පානය කරන කෙනෙක් නම් ඔබගේ තොල්වලට රුධිරය සපයන රුධිරකේශ නාලිකාවලට හානි වීම සහ නිකටින් වෙන රසායන ද්‍රව්‍ය නිසා ඔබගේ තොල් ඉතා ඉක්මනින් අඳුරු පැහැගෙන වෙලා වීලීමට ලක් වෙනවා. ඒ වගේම ඔබ අඩු වශයෙන් වතුර පානය කරන කෙනෙක් නම් ඒත් ඔබගේ තොල් ඉක්මනින් වීලීම සහ අඳුරු පැහැගැන්වීමට මේක හේතු වෙනවා. විටමින් B12 සහ විටමින් C ඌනතාවය නිසා මේ තත්ත්වය ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බාල තත්ත්වයේ ලිප්ස්ටික් වර්ග ලිප් බාම් එකක් යූස් නොකර භාවිතා කරනවා නම් ඒත් ඔබගේ තොල් ඉක්මනින් අඳුරු පැහැගෙන වෙලා වීලීමට ලක් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම තමයි බීට්රූට්. බීට්රූට් වල අඩංගු වෙනවා අපේ ඉක්මනින් වයසට යාම වළක්වන ඇන්ටි ඔක්සිඩන්ට් සංයෝග. ඒ වගේම තමයි විටමින් C. ඉතින් මේ සංයෝග මගින් බීට්රූට් වලට තියෙන හැකියාව තමයි ඔයගලන්ගේ තියෙන ඩාර්ක් පිග්මන්ටේෂන් ඉවත් කරලා ඔයගලන්ගේ නැචරල් පිග්මන්ටේෂන් එක නැවත ලබා ගැනීම හැකියාව. ඒ වගේම තමයි ඒ තියෙන නැචරල් පිග්මන්ටේෂන් එක වැඩි දියුණු කිරීමේ හැකියාවකුත් මේ බීට්රූට් වලට තියෙනවා. මෙහිදී ඔබ බීට්රූට් ගෙඩියෙහි පොත්ත ඉවත් කරලා මේ ආකාරයෙන් ග්‍රේට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඊට සීනි සහ මීපැණි ස්වල්පයක් එකතු කරලා මේ ආකාරයෙන් ඔබගේ තොල් සතියකට වර ස්ක්‍රබ් කිරීම සිදු කරගන්න ඕනේ. ඒ වගේම තමයි වැදගත් කරුණක් වෙන්නේ ලිප් බාම් යූස් කිරීම. ඔබ ලිප්ස්ටික් එකක් ගන්න කලින් ලිප් බාම් එකක් යූස් කරනවා නම් මේ විදිහට ඉතා ඉක්මනින් ඔබගේ තොල් අඳුරු වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලිප් බාම් එකකින් ඔබගේ තොල් ඉතා ඉක්මනින් වීලීම වැළැක්වීම සිදු කරන අතර බාහිර පරිසරය හා ඔබගේ තොල් නිරාවරණය වීම අවම කිරීම සිදු කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලිප්ස්ටික් එකක් ගන්නවා නම් ලිප් බාම් එකක් ගාලා විනාඩියකට විතර පස්සේ ඔයගොල්ලන්ගේ ලිප්ස්ටික් එක භාවිතා කරනවා නම් ඔබගේ තොල් මේ විදිහට ඉතා ඉක්මනින් අඳුරු වීම ඔබට වළක්වා ගැනීම කරගන්න පුළුවන්.